හරි. YouTube මට කියන්න පොඩ්ඩක් ඔයාලගේ යාළුවෝ YouTube ඉන්නවද? YouTube link එකක් ඕනේ නෑ නේද? මේ Zoom link එකක් විතරක් ඇතිනේ නේ? ප්‍රශ්න නෑනේ. හරි zoom in කරමු. හරිනේ? ප්‍රශ්න ඉවරයි. හරි. දැන් මම මගේ බෝඩ් එක මකලා දාලා ඔයාගේ සිලබස් එකේ අද දවසේ කරන්න තියෙන පාඩම ස්ටාර්ට් කරන්නයි යන්නේ. හරිද? ටියුට් ගත්ත නේද මෙතන ඉන්න ඔක්කොම? ටියුට් ගත්තේ නැතිලම ඉන්නව නම් chat එකට දාන්න පොඩ්ඩක්. ටියුට් එක ගන්න බැරුණා සර්. මට සිහියක් තිබුණේ නැහැ. මේ දවස් ටිකේ මම අවසියෙන් හිටියේ. දාන්න බලන්න ටියුට් එකක් ගන්න chat එකට. Right. මන්නම් ගත්තා. බැරි වුණා. චුට්ට යාළුවෝ කිල්ලගෙන ගියා. බැරි වුණා. ගන්න බැරි වුණා. ඕකේ රෙකෝඩ් මම දැම්මා රෙකෝඩින් දැම්මා ස්ක්‍රීන් රෙකෝඩ් එකක් දාලා තියෙන්නේ හරිද ස්ක්‍රීන් රෙකෝඩ් එක OBS එකක් ඇත්තේ ඒක මම අප්ලෝඩ් කරලා ලින්ක් එක දාන්නම් හරිද අද රැටම දාන්න ඕකේ දැන් අද දවසේ අපි පටන් ගන්න මොනවද ළමයි මට කියන්න බලන්න අද දවසේ මොකක්ද අපි ස්ටාර්ට් කරන්නේ අපි අපේ 10 වසර සිලබස් එකේ ඔය A level ක්ලාස් කරලා මුලින්ම කියවෙන්නේ A level කියලා A level සිලබස් එකේ ගියේ හරිද 10 වසර grade 10 සිලබස් එකේ හරිද අද දවසේ ආරම්භ කරනවා පස්වෙනි පාඩම ඇත්තම කතාව පස්වෙනි පාඩමේ පුංචි රිවිෂන් එකක් කරා එක්සෑම් එකට කලින් දවසේ අද පාඩමක් විතර පිළිවෙලට වැඩේ කරගෙන යන එක තමයි කරන්නේ හරිද රයිට් පාඩමක් විතර පිළිවෙලට වැඩේ කරගෙන යමු එන්න right මෙන්න මෙහෙමයි වැඩේ වෙන්නේ හරි දැන් ඔයාලගේ ළමයිනේ 10 වසරේ විෂය නිර්දේශයේ grade 10 එකේ හරිද ICT වල පළවෙනි පාඩම 2 3 4 5 6 7 8 9 පාඩම් 9 නේ තියෙන්නේ මේ වෙද්දී පළවෙනි පාඩම 2 3 4 කම්ප්ලීට් කර ගිය සතියේ 4 කියන පාඩම් ටිකම කම්ප්ලීට්. එතකොට අපිට අද දවසෙන් අපි ආරම්භ මේ පස්වෙනි පාඩම ලොකු කාලයක් යන්නේ. අද දවසින් ආරම්භ කරනවා මේක පස්වෙනි පාඩම අද. ඊට පස්සේ ඊළඟට කරනවා දෙවෙනියට කරනවා ඊළඟට පස්වෙනි පාඩමෙන් පස්සේ නවවෙනි පාඩම database ඊට පස්සේ තමයි මෙන්න මෙතන තෝරගෙන Excel පාඩම කරන්නේ බලමු අපි ඊළඟ ටර්ම් ටෙස්ට් එකටයි මොකක්ද කියලා තත්ත්වේ බලපාන්නේ මේ දෙක ඉතුරු කරගන්නවා 7යි 8යි අන්තිමට කොහොමද 5යි වරුණාම 6යි 9යි තමයි කරන්නේ ඉක්මනට ඒ දෙකටත් වඩා ටියුට් දෙක මම හදලා මේ විදිහට තියන්නම් මේට අදාළ ප්‍රශ්න ඔක්කොම ටික තියමු හරි දැන් මම ඔයාට user ID එකක් දෙනවා ඉස්සරහට ඒ user ID එකෙන් තමයි ක්ලාස් එකට එන්න ඕන හරිද එහෙම නැත්නම් ක්ලාස් එකට join වෙන්න බෑ හරිනේ ඊට පස්සේ පාඩමේ නම මෙහෙයුම් පද්ධතිය ඔය එක දන්න ඔපරේටින් සිස්ටම් මම විශේෂයෙන් කිව්වේ ටියුට් එක ගන්න කියලා මොකක්ද දන්නවද ටියුට් එක තමයි අපි කරන්නේ දැන් ටියුට් එක නැති ළමයි ඉන්නවා නම් හරිද එයාලා කොලයක් අරගෙන එහෙම නැත්නම් වෙනම පොතක් තියාගෙන හරි මේ සටහන් ටික දාගෙන යන්න මාත් එක්ක හරිද රයිට් දැන් මුලින්ම අපි ඉගෙන ගන්න යන්නේ softwares ගැන මුලින්ම අපි ඉගෙන ගන්න යන්නේ softwares ගැන හරිද මෘදුකාංග ගැන තමයි අපි ඉගෙන ගන්න යන්නේ දැන් ඔයා දන්නවා පාඩමේ ලියන පොතකුත් අරගෙන කමක් නැහැ ලියන පොතකුත් ළඟ තියාගන්න ලියන පොතකුත් අරගෙන හතරවෙනි පාඩමේ වෙච්ච තැනනේ තියෙන්නේ අංක 5 ඒකකය ලියා ගන්න මෙහෙයුම් පද්ධති කියලා ලියා ගන්න මෙහෙයුම් පද්ධති කියලා පාඩමේ නම දාගෙන ටක් ගාලා මෙහෙයුම් පද්ධති
මෙහෙයුම් පද්ධති. හරි දැකගත්තද? හතරවෙනි පාඩමේ රෙකෝඩින් එක තිබ්බොත් දෙන්න රෙකෝඩ් කරාද කියලා මට මතක නැහැ. හරිද? පහ රෙකෝඩ් කරාට හරියෙන්ද? දාගත්තනේ. ඊට අංක එකට ඔය ඉගෙන ගන්නවා. මුලින්ම ඉගෙන ගන්න ඔයා මුලින්ම ඉගෙන ගන්න පළවෙනි කාරණේ පරිගණකයේ සංරචක. පරිගණක සංරචක. මට කියන්න චුටි බබාලා පරිගණක සංරචක මොනවාද අහලා තින්නේ? පරිගණක සංරචක මොනවාද දන්නේ? පරිගණක සංරචක මොනවාද අහලා තින්නේ? මට චුට්ටක් කියන්න chat එකට දාන්න. පරිගණක සංරචක මොනවාද දන්නේ? මේකෙන් කියන්න බෑ. ඔයා දන්න පරිගණක සංරචක ටික chat එකට දාන්න. පරිගණක සංරචක හතරක් තියෙනවා. ඔයා දන්නේව chat එකේ මාත් එක්ක නිතරම ඔන්ලයින් ක්ලාස් එකේදී කමියුනිකේට් කරන්න. කමියුනිකේට් කරද්දි ලීසි ඔයා පාඩම ඇතුළේ ඉන්නවා. ඔන්ලයින් ක්ලාස් එක ඇතුළේ ඉන්නවා. හරිද? දාන්න බලන්න. ඔයා දන්න හරිද? මොනවද දන්නේ? පරිගණක සංරචක. ඔන්න chat එකට දානවා. very good. software hardware ඔය දන්නේ. ගගණිය හරියට දන්නවනේ එන්න. මෙන්න පරිගණක සංරචක තියෙනවා ප්‍රධාන වශයෙන් හතරක්. පළවෙනි එක ඇවිල්ලා software වලින් නම් පටන් ගමු. software අංක 2 hardware අංක 3 firmware අංක 4 liveware. එතකොට මේ hard software කියලා කියන්නේ මෘදුකාංගනේ. මේවට කියනවා මෘදුකාංග. මේකට කියනවා hardware වලට කියන පුතා දෘඩාංග. ෆර්ම්වෙයාර් වලට කියනවා චූටි පුතා ස්ථීරාංග. මේ මගේ අකුරු වලට කියවන්න පුළුවන්ද දන්නේ නැහැ. බ්‍රාහ්මී අක්ෂර වර්ගයක් තියෙන්නේ මට. පොඩ්ඩක් බලන්න මේ මම පොඩි zoom එකකුත් දාන්නම් කියන්න බලන්නද කියලා. මෘදුකාංග, ස්ථීරාංග, මෘදුකාංග, දෘඩාංග, ස්ථීරාංග මේවට කියන පුතා ජීවාංග කියලා. මේ හතර තමයි තියෙන්නේ පරිගණක සංරචක වලට. එතකොට ඔයා මේ වෙද්දිත් මේ හතරෙන් දෙවෙනි එක කම්ප්ලීට් කරලා තියෙන්නේ. මෙයා කම්ප්ලීට් නේ දෙවෙනිය. අර දෙවෙනිය කම්ප්ලීට් කරලා තියෙන්නේ. කවුද දෙවෙනිය? අංක 2 දාලා මම දුන්නොත් හાર્ඩ්වෙයාර් කියලා. ඔයා එක දන්නවා හાર્ඩ්වෙයාර් වල මේන් කොටස් ටික ඔයා දන්නවා. මොනවද හાર્ඩ්වෙයාර් වල මේන් කොටස් ටික? කියන්න බං මම කැටගරයිස් 5කට බෙදුවා. හાર્ඩ්වෙයාර්ස් කොටස් 5කට බෙදුවා. දන්නව නම් කියන්න බලන්න. හાર્ඩ්වෙයාර් බෙදපු කොටස් 5 මේ වෙද්දි. ළමයිනේ. මෙතෙන් දාන්න. දැන් මේකෙන් ගත්තම මෙතන හાર્ඩ්වෙයාර් අංක 2 හાર્ඩ්වෙයාර් දෙවෙනි පාඩමේදී කරේ හાર્ඩ්වෙයාර්ස් බෙදපු කොටස් ටික මට කියන්න. මම බෙදුවා මෙන්න මේ විදියට. ප්‍රධාන වශයෙන් කොටස් 5කට බෙදුවා. input devices ඊළඟට output devices ඊළඟට storage devices ඊළඟට processing devices ඊළඟට computer memory ඔය පහනේ ඉගෙන ගත්තේ. දැන් මෙයා කම්ප්ලීට්. එතකොට මේ වෙද්දි කම්ප්ලීට්. ඉන්පුට් ඩිවයිස් උත් බෙදනවා තම කොටස් වල උප කොටස් 5කට. ඔයා ඒක දන්නවනේ නේ. මම ගන්න නැත්තේ 2 3 4 5. මේව ඇවිල්ලා ආයි සුපිරියටම කියලා දීලා ඇත්තේ. හරිද? රයිට්. හරි. එතකොට අද ඉගෙන ගන්න ඉතින් මෙයා කියන නෙමෙයි. මෙයා already done දෙවෙනි පාඩම second lesson. හරිද? second lesson. සුපිරියටම කියලා දීලා ඇත්තේ ළමයි බබාලා ටිකට. හරිද? second lesson. අද ඉගෙන ගන්න යා නෙමෙයි කවුද? පළවෙනිය තමයි ඉගෙන ගන්නේ software ටික right. දැන් ඔය හොඳ බබා වගේ මුලින්ම
මෙහෙයුම් පද්ධතිය කියලා ලියාගත්තනේ. ලියාගන්න පරිගණන සංරක්ෂක කියලා මෙන්න මේ හතර දාලා යටි හાર્ඩ්වෙයාර් වල කොටස් පහ දාගන්නටක් ගාලා. මේ පාඩමට එකපාරට එන්න බෑ. මෙහෙයුම් පද්ධති කියලා මාතෘකාව ලියාගන්න මෙහෙයුම් පද්ධතිය කියන්නේ මෙහෙම එකපාරට එන්න බෑ. පිළිවෙලට එන්න ඕන. ඒ නිසා ටක් ගාලා මේක දාගන්න. පිළිවෙලට දාගන්න. ගත්තත් ලියන්න ඕනද කියලා. ඔව් පොතක් මේන්ටේන් කරන්න. හරිද? ඉස්සරහට තමයි ටියුට් එක ඕන වෙන්නේ. තාම අපි ටියුට් එක ඇතුළට ගියේ නෑනේ. මේ ටික දාන්න. අවසන්ද ළමයි ඉවරද? ඉවරයිනේ. චැට් එකට දාන්න. ඉවරයි නම් මම මේක මකනවා. මේක මකලා ඊට පස්සේ යනවා චූටි බබාලා ටික සොෆ්ට්වෙයාර්ස් පැත්තට. හරිනේ? ඉවරයි නේද? හරි? ලිය ඇහෙන්නේ නැද්ද මාව? හෙලෝ.
එහෙනවනේ. හරි. අයිවර යන්න හරි. බුදු අම්මෝ යාන්තම් මැසේජ් එකක් දැම්මලා මේ. හරිද? මම නැත්තම් අර කාන්තාරයක තනි වෙලා ගියේ කියලා දැනෙනවා මට. හරි? එන්න. වැඩි ඇතුළට රයිට්. ඊට පස්සේ අපි ඊළඟට ඉගෙන ගන්න යනවා softwares ගැන. මොනවාද ඉගෙන ගන්නේ? softwares ගැන. මේ ඩයග්‍රෑම් එක අපිට ටියුට් එකේ තනින්න තියෙනවා. කමන්නේ. ඊට කලින් අපිට පෙර අපි පොතේ තියාගන්න ඕන. අපි මොකද එකපාරටම මෙහෙයුම් පද්ධතියක් කියන්නේ මොකක්ද කියලා දන්නේ නැතුව එතනට යන්න බෑනේ චූටි බබාලා ටික නේද? දැන් එන්න ඔන්න ඔය පැත්තට. පොඩි zoom එකක් දෙමු. line හරි. ඔන්න ඔහොම. එතකොට මෙයා මම මෙතනින් මෙන්න මෙහෙම වැලක්කුවා. හරිද? right. ඊට පස්සේ software සරගත්තම software සරද මේකට කියනවා සිංහලෙන් ඔබ දන්නවා මෘදුකාංග කියා. ඔබ දන්නවා මෘදුකාංග කියලා. සිංහලෙන් මේකට කියන software මේක මෘදුකාංග. හරි නේද? ඊට පස්සේ මේ මෘදුකාංග මේ softwares ප්‍රධාන වශයෙන් කොටස් දෙකයි. ඔය දන්නවා මොනවාද කොටස් දෙක? softwares ප්‍රධාන කොටස් දෙක. එකක් ඇවිල්ලා application software. මේවට කියනවා සිංහලෙන් යෙදෝ මෘදුකාංග. හරිද? මේ පැත්තට කියනවා system software. මේකට කියනවා පද්ධති මෘදුකාංග. මේ system software ප්‍රධාන වශයෙන් වෙන් කරන්න පුළුවන් කොටස් තුනකට. එයාගේ පළවෙනි එක්කෙනා තමයි පළවෙනි එක ඕනේ operating system. අපේ පාඩම හොඳේ. එයාගේ දෙවෙනිය තමයි utility and services. එයාගේ අන්තිමය තමයි language translators කියලා කියන්නේ. මේ හැම එකක් ගැනම කියලා දෙන කලබල වෙන්නේ නැතුව ඉන්න. operating system කියලා කියන්නේ සිංහලෙන් මෙහෙයුම් පද්ධති. operating system කියලා කියන්නේ සිංහලෙන් මෙහෙයුම් පද්ධති. මේ බලන්න. මෙහෙයුම් පද්ධති. utility කියලා කියන්නේ උපයෝගීතා. ටියුට් එකේ හැම එකක් ගැනම තියෙනවා පැහැදිලි කරලා කලබල වෙන්නේ නැතුව ඉන්න. language translators කියලා කියන්නේ භාෂා පරිවර්තක. language translators කියලා කියන්නේ භාෂා පරිවර්තක මෘදුකාංග. ඔන්න ඔහොම තමයි තියෙන්නේ වැඩේ. හරි right. ප්‍රධාන කොටස් ටික ඔය තියෙන්නේ. හරිද? right. දැන් ඔන්න software කියන කැලලත් ප්‍රධාන කොටස් ටික. software වල ප්‍රධාන කොටස් ටික වේගින් වදාගන්න යටි මෘදුකාංග වර්ගීකරණය කියලා වේගෙන් දාගන්න. මේ කියලා දාගන්න වේගي මෘදුකාංග වර්ගීකරණය කියලා ලස්සන්ට දාගන්න. වේගෙන් දාගන්න. මෘදුකාංග වර්ගීකරණය ඊළඟට.
ඉවරයි කියලා දාලා තියෙනවා. ඕකේ. දැන් අපි වැඩ පටන් ගමු. හරිද? රයිට්. එන්න දැන් ශුරි බබාලා ටික අපි ඉගෙන ගන්න යන්නේ අපේ පරිගණකේ ප්‍රධානතම මෘදුකාංගය ගැන. අපි ඉගෙන ගන්න යන්නේ අපේ පරිගණකේ ප්‍රධානතම මෘදුකාංගය ගැන. ඒකේ නම තමයි ඔපරේටින් සිස්ටම් කියලා කියන්නේ. එතකොට පරිගණකයක් අරගත්තම පොඩි zoom out එකක් ගමු. හරිද? පරිගණකයක් අරගත්තම මෙන්න මේ විදියට පරිගණක පද්ධතියක තියෙන්න පුළුවන් ප්‍රධාන සංරචක 4යි. ඒව තමයි software, 2 hardware, 3 firmware, 4 liveware. මේ 4 තමයි තියෙන්නේ. සිංහලෙන් කිව්වොත් මෘදුකාංග, දෘඩාංග, ස්ථීරාංග සහ ජීවාංග. මේ 3 තමයි තියෙන්නේ. මේ 4 තමයි තියෙන්නේ. එතකොට software අරගත්තම මේකේ එකක් හොඳේ hardware වලින්ම බෙදුවා hardware පහකට බෙදන්න පුළුවන් මාත් එක්ක කියන්න ගෙදර හිටියට කමන්නේ මාත් එක්ක කියන්න hardware බෙදෙන කොටස් පහ input devices හයියෙන් කියන්න කමන්නේ අම්මලා හිටියට කමන්නේ එයාලා දැනගන්න එපා මේවා input devices කියන්නේ output devices storage devices processing devices memory devices ඔය පහ තමයි hardware categorize කරන්න පුළුවන් කොටස් පහ හරිද ඊට පස්සේ එතනින් ගත්තම software ඊළඟට අරගන්නවා softwares කියලා කියන්නේ මෘදුකාංග ඒ කියන්නේ සාමාන්‍යයෙන් පරිගණකෙන් උදාහරණයක් විදියට පරිශීලකයාට පරිගණකයෙන් කරගන්න ඕන ඒ දෘඩාංග වලින් වැඩක් තමයි කරගන්න ඕන උදාහරණයක් විදියට මට මේ ෆෝන් එකේ කැමරා එකෙන් ෆොටෝ එකක් ගන්න ඕන. මගේ ෆෝන් එකේ කැමරා එකෙන් ෆොටෝ එකක් අරගන්න ඕන. තේරුණාද කියන එක? එතකොට මට ඩිරෙක්ට් කැමරා එකේ ස්විච් එක ඔන් කරලා කැමරා එකෙන් ෆොටෝ ගන්න බෑනේ මේ ෆෝන් එකේ. මේක පරිගණකයක්නේ. එතකොට මොකද්ද කරන්නේ? ඊට අදාළ ඇප් එකක් තියෙනවා. මෙන්න මෙහෙම. හරිද? ඊට අදාළ ඇප් එකක් තියෙනවා. මෙන්න මේ ඇප් එක ඕපන් කරාම අන්න කැමරාව විවෘත වෙනවා. තේරෙනවද කියන එක? එතකොට මම යූසර් කෙනෙක් විදියට මගේ පරිගණකේ හાર્ඩ්වෙයාර් වලින් වැඩ කරව ගන්න පාවිච්චි කරා ඇප්ලිකේෂන් softwares. වලට තේරෙනවද කියන එක? එතකොට යූසර් කෙනෙක් විදියට මට ඩිරෙක්ට් කනෙක්ට් වෙන්න බෑ පරිගණකේ හાર્ඩ්වෙයාර්ත් එක්ක. මේ හાર્ඩ්වෙයාර්ත් එක්ක ඩිරෙක්ට් කනෙක්ට් වෙන්න බෑ යූසර් කෙනෙක්ට. හැබැයි යූසර් කෙනෙක්ට කරගන්න ඕන වැඩ ටික කරගන්නේ හાર્ඩ්වෙයාර්ස් වලින්. ඒතර හાર્ඩ්වෙයාර්ස් වලින් වැඩ කරගන්න අවශ්‍යයි නම් පරිශීලකගේ කාර්යයන් ඉෂ්ට කරගන්න අවශ්‍යයි නම් ඒ හાર્ඩ්වෙයාර්ස් වල වැඩ ටික කරලා දෙන්නේ softwares හරහා. මොන හරහාද? softwares හරහා. එතකොට softwares නැතුව පරිගණකයෙන් වැඩ කරන්න පුළුවන්ද? බෑ. උදාහරණයක් විදියට අපි ගන්නකෝ. දැන් මේ මම ඉන්නවා. මේ මම මැරිලා. හරිද? මම ඉන්නවා මම මැරිලා. හරිද? මම ඉන්නවා මෙතන මම මැරිලා. එතකොට මේ ජීවතුන් අතර ඉන්න මමයි මැරිච්ච මමයි. මෙයා ඩෙඩ්. මෙයා ජීවතුන් අතර ඉන්නවා. භෞතික වෙනසක් තියනවද? මේ දෙන්නගේ භෞතික වෙනසක් තියනවද? මේ දෙන්නගේ හાર્ඩ්වෙයාර් පාර්ට්ස් වල අඩුවීමක් තියනවද? නැහැ. මොනවද නැත්තේ මෙයාට? මෙයාට මොනවද තියෙන්නේ? මෙයාට තියෙනවා ප්‍රාණය, මෙයාට නැහැ. ප්‍රාණය කියලා සංකේතවත් කරොත් එයාට තියෙනවා softwares කට්ටලයක්. මෙයාට තියෙනවා. මෙයාට දේවල් හිතන්න පුළුවන්. තරයි කියන එක. මෙයාට දේවල් අලුතෙන් කරන්න පුළුවන්. softwares තියෙනවා. මෙයාගේ softwares නැහැ. පුංචි බබෙක් ඉපදිච්ච ගමන් චූටි බබ්බු ඉන්නේ. ඒ චූටි බබ්බු ඉපදිච්ච ගමන් දවසින් දවස ලොකු වෙනවා. දවසින් දවස ලොකු වෙලා ඔයා බවට පත් වෙනවා. දැන් ඔයා ඉපදිච්ච ගමන් ඔයා දන්නවද ICT ගැන? දන්නේ නැහැ. ඔයා දන්නවද බඩගින්නට කෑම බඩ පිරනවා කියලා? දන්නේ නැහැ. ඔයා දන්නවද මේක වතුර තිබහක් මේක මොන හරි කෑම බඩගින්නක් කියලා තියෙන්නේ? ඉස්සර දන්නේ නැහැ. චූටි කාලේ මොකද වෙන්නේ? හිම්බිච්චෙක් නම් ඌගේ මෙහෙ රිදෙන්න ගන්නවා. රිදෙන්න ගත්තම ඌ වඩනවා. ඌට වතුර තිබහ වෙන්න පුළුවන්, බඩගින්නක් වෙන්න පුළුවන්, මොකෝනත් රිදෙනවනේ ඌට වේදනාවක් තියෙනවා. ඌ වඩනවා. වේදනාවක් තිබිලා ආඬන ගද්දි අම්ම ඇවිල්ලා කිරි බෝතලේ කටේ ගහනවා. මෙන්න එකපාරට ඒ කිරි බෝතලේ තියෙන පොද්දි මේ මෙහෙ වේදනාවක් නැති වෙනවා. ඌ දන්නවා මෙහෙ වේදනාව වෙද්දි මොනවා හරි කටේ ගැහුව ගමන්
ෂණිකව අඩු වෙනවා. අන්න ටික ටික තේරුම් ගන්නවා බඩගින්න තේරුම් ගන්නවා. තේරුම් ගන්න ඒ ෆීලින් එකට වචනයක් දා ගන්නවා. මොනවාද මොකද්ද ජේද ජෝද මොකද්ද කියනවනේ පොඩි කාලේ. ඔහොමම කියාගෙන යනවා. ටික 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 වදන්නවද? වදන්නව වැඩි දැන්. ඔයාට නිදිමතයි නම් ඔයා දැන් ගිහලා නිදා ගන්නවනේ. පොඩි එකෙක් මොකද වෙන්නේ? උට නිදිමතයි උන් නිදා ගන්න දන්නවද? නෑ ඌ අඬනවා. ඌට මෙහෙ වේදනාවක් දැනෙනවා, ඔළුව වේදනාවක් දැනෙනවා. එතකොට මොකද කරන්නේ? අඬනවා. අම්මටක් ගාලා මොකද කරන්නේ? අඬනවා. එතකොට ඌ ටික ටික ඉගෙන ගන්නවා. මෙහෙ වේදනාවක් මැස් ටික පියාගත්තම නිින්ද යනවා. එතකොට වේදනාවක් නැති වෙනවා. ඌ ටික ටික ඌගේ software ටික අප්ග්‍රේඩ් කර යනවා ඉස්සරහට. ඕක තමයි වෙන්නේ. පොඩි ඩයල් එක පොඩි එක ඌගේ softwares ටික අප්ඩේට් කරගෙන යනවා. එතකොට එයා තමයි දැන් ඔයා දන්නවා මෙහි වේදනාවක් ආවම නිදිමතයි. ඔයා දන්නවා මෙහි වේදනාවක් ආව බඩගිනි. ඔයා දන්නවා තව කොහේ හරි වේදනාවක් ආවම මොකක් හරි කේස් එකක්. චූබරයි හරි මොකක් හරි එක. ඔය ඒක දන්නවනේ. දැන් තේරෙනවා ඔයාට. මොකද්ද මේ softwares කියලා කියන්නේ? දැන් මේ තියන්නේ softwares. එතකොට ඔයාට පරිගණකයෙන් යම්කිසි වැඩක් කරගන්න ඕන නම් තියෙන්න ඕන මොනවාද? softwares තමයි තියෙන්න ඕන. හරිද? අන්නේ softwares කළමනාකරණය කරන මෙහෙයවන ප්‍රධානතම software එකක් තියෙනවා. එයා තමයි මෙහෙයුම් පද්ධතිය. ඔය ඔක්කොම softwares ධාවනය වෙන්නේ මෙන්න මෙයා මත. මෙයා තමයි softwares වල godfather. කවුද? operating system එක. softwares වල godfather කවුද පුතා? operating system එක. දැන් තේරෙනවද වැඩේ ඔයාට? හරි පුතා. මේ අවුලක් නැහැනේ. softwares වල godfather කවුද? කියන්න බලන්න. operating system එක. මෙයා යටතේ තමයි ඉතිරි සියල්ල ධාවනය වෙන්නේ. මෙයාගේ මත තමයි ඉතිරි සියල්ල ධාවනය වෙන්නේ. ඉතිරිව කවුද? application software. මට ගේම් එකක් ගහන්න ඕන. ඒක කවුද? application. මට ඉන්ටර්නෙට් යන්න ඕන. වෙබ් browser එකක් ඕන. කවුද? application. තේරුණා කියන්නේ මේ හැමදේම application software. ඒ සියලුම application software ධාවනය වෙන කවුරු මතද? operating system එක මත. වරද මෙහෙයුම් පද්ධතිය මත තමයි ඒ සියල්ලම ධාවනය වෙන්නේ. තේරුණාද ඔයාලට කියන එක? පැහැදිලිද? softwares වල godfather කවුද? sorry පුතා කවුද godfather? softwares වල godfather operating system එක. දැන් ඔයා හරිද විභාගයට ඇහුවොත් මෙහෙයුම් පද්ධතිය නිර්වචනය කරන්න කියලා ඔයා ලියන්න එපා software වල godfather තමයි මෙහෙයුම් පද්ධතිය කියලා. බුදුවම්මෝ ගහලපන්නයි හරිද? මම මේ කියලා දුන්නේ මතක තියාගන්න හරිද? මල කර කෙලියක් එන්නේ ඊට පස්සේ. හරි ඒව ලියන්න එපා. දැන් මගුලක් එනවා ඊට පස්සේ ලියන් ඇවිල්ලා සර් රියන්න අපිට වෙන්න සර් ගන්නල් තින්නේ බොරු. අපිට ඉස්කෝලෙන් කිව්වා මෙහෙම නෙවෙයි කියලා. ඉතින් යකෝ මං එහෙම නෙවෙයි උගන්නල් තින්නේ. මතක තියාගන්න කියලා දීලා තින්නේ හරිද? softwares වල godfather තමයි operating system. ඒකම විභාගෙන් ලියන්න එපා. හරිද? එන්න ඉවරයි. හරි. දැන් ඊට පස්සේ අපි යනවා operating system ගැන ඉගෙන ගන්න. ඕකේ? එන්න ඔබගේ ටියුට් එකට. ඔබගේ ටියුට් එකට පැමිණෙන්න. මෙන්න මේ ඉරක් යන එක්ස්පෝෂර් එක අඩු කරාමම අඩු කරාට හරි ගියේ නෑ ළමයි. මේක ඇවිල්ලා මේ ස්ක්‍රීන් එකේ නෙමෙයි ඔය පේන ඉර යන්නේ කරුණාකරලා මගේ වයිට් බෝඩ් ස්මාර්ට් බෝඩ් එක අලුත් එකක්. ඒකට මොකුත් කියන්න එපා. ඒක නෙමෙයි ඉර යන්නේ. ඉර යන්නේ ඔය කැමරාවෙන් අර මේක අර කැප්චර් කරද්දී ඕකේ තියෙනවා එක්ස්පෝෂර් ලෙවල් එක කියයි ඊට පස්සේ රේට් එක කියයි කීකේව බැලන්ස් වෙලා නැහැ. මේ ළඟදී ඔය අවුල ආවේ පොඩ්ඩක් හදන්න ඕන වෙලාවක් වෙන් කරගෙන. settings වගේක් වෙනස් වෙලා තියෙන්නේ. හරිද? ඒකයි මෙහෙම යන්නේ. හරිද? ඒවා හිතන්න බෑ මගේ ස්මාර්ට් බෝඩ් එක නිකන් බාල් එකක් කියලා. හරිද? මේ ඔරිජිනල් බඩු හරි. හරිද? එන්න. ඉලොත් කරේ. හරි. මෙන්න දැන් මෙහෙයුම් පද්ධතිය ගැන ඉගෙන ගන්නවා අපි. ඕකේ? දැන් ඔයා දන්නවා මෙහෙයුම් පද්ධතිය කියන්නේ මොකද්ද? softwares වල godfather. නේ මෙහෙයුම් පද්ධතිය නැතුව පරිගණක කිසි දෙයක් කරන්න පුළුවන්ද? බෑ. මෙහෙයුම් පද්ධතිය මත තමයි සියලුම application softwares ධාවනය වෙන්නේ. ඕකේද? හරි. මම මෙහෙම කරගෙන උඹට නිදිමත හැදෙන නිසා. හරිද? එන්න. දැන් ඉස්සල්ලාම මෙන්න තියෙනවා කියවගෙන යමු ටියුට් එක. ටියුට් එක නැති බබාලා ටික මේ ටොපික් එක දාගත්තා. අදාළ සටහන දාගත්තා. හරිද? එන්න. මේකෙදි හරිද? හරි. මෙහෙමයි වෙන්නේ. මෙහෙයුම් පද්ධති හැඳින්වීම. මෙන්න.
පරිගණකයක් යනු මූලික සංරචක කිහිපයක එකතුවකි. හරිනේ. එතකොට එනම් දුඩාංග ස්ථීරාංග සහ මෘදුකාංග යන අංග වලිනි. හරිනේ අපි ඒක ලියාගත්තා. මොනවාද සංරචක 4යි මෙතන එකක් නැහැ. ඒක නිසා හොඳ බබා වගේ නැවතත් ටියුට් එකේ මෙන්න මෙතන මේ පැත්තෙන් සංරචක 4 දාගන්න. මොනවාද සංරචක පරිගණක සංරචක මොනවාද හાર્ඩ්වෙයාර් සොෆ්ට්වෙයාර් ෆර්ම්වෙයාර් ලයිව්වෙයාර් ටක් ගාලා 4 දාගන්න. වේගෙන් මම කරගෙන යනවා දාගන්න ටක් ගාලා වේගෙන්. හරිද රයිට්. මෙන්න ඒ ටික නිර්වචනය කරලා තියෙනවා මෙතන. එන්න. be quick. be quick. හරිනේ එන්න ඊළඟට හරිද ඕකේ නේ වන්න හරි මේ ප්‍රශ්නයක් ඇහුවස දිගටම ඔන්ලයින් ද ක්ලාස් එක කියලා හරිද දැන් මේ පොඩ්ඩක් ඉන්න කේස් එක දැන් ඇත්ත කතාව මේකයි හරිද බ්‍රහස්පතින් නෑ අඟහරුවාදා හවසට අපි කර හිටියේ මට ඒක ගාල්ලේ උසස් පෙළ 2028 පන්ති ටයිම් එක තමයි මට දීලා තිබ්බේ. ඒක 2028 පන්තියට දෙන්න වුණා. මම 2028 පන්තිය බදාදා හවසට දාගන්න ගත්තේ ආයතනයේ හෝල් වල ප්‍රශ්න නිසා බදාදා හවසට ගන්න බැරි වුණා ගාල් එක. හරිද? ඊට පස්සේ මට ආයි ටයිම් ස්ලොට් එකක් මම ෆ්‍රී කරගත්ත සෙනසුරාදා හවස 2:35. එතකොට සෙනසුරාදා හවසට මට ඔයාලගේ ක්ලාස් එක ගේන්නත් බෑ. තව ළමයින්ට ක්ලාසස් තියෙනවා. ඔය ප්‍රශ්නේ තියෙනවා. හරිද? දැන් දිගටම යන එකක් නෙමෙයි. මට තව ටයිම් ස්ලොට් එකක් ෆ්‍රී වෙනවා. තව මාස 3කට පස්සේ 11 වසරේ ළමයිගේ ක්ලාස් එක ඉවර වෙනවනේ අම්බලන්ගොඩ. එයාලගේ ක්ලාස් එක තියෙන්නේ ඉරිදා හවස 5 ඉඳලා 6:45 වෙනකම්. 5 ඉඳලා 6:45 වෙනකන් ඉරිදා. එතකොට මට ඔයාලට අන්න එතෙන්ට මේ ක්ලාස් එක රීප්ලේස් කරගන්න පුළුවන්. තේරුණා කියන එක. එතකන් තමයි මේ ඇදගෙන යන්නේ. ඒත් ප්‍රශ්නයක් නැහැ. ෆිසිකලි එනවට වඩා මට හිතෙනවා ඔන්ලයින් ක්ලාස් එක ටිකක් සෙට් වෙනවා කියලා ඔයාලට. අපි මාසෙකට දවසක් දාලා කරපු දේවල් ටිකේ සෙමින එකක් කරමු, පේපර් එකක් ඩිස්කස් කරමු අපි හම්බ වෙලා භෞතිකව. ඊට පස්සේ එතකන් අපි ඔන්ලයින් කරගෙන යමු. මට හිතෙනවා මේක සෙට් කියලා. මට කෑ ගහන්න දෙයක් නැහැ. ඔයාලට කෑ ගහන්න එපා, අරක කරන්න එපා, මේක කරන්න එපා. ඒ ප්‍රශ්න නෑනේ. ඔයත් ඉන්නව බබා වගේ ඔතන පුටුවක් වෙලා උඩ වාඩි වෙලා. අම්මත් ඉන්නව එහා පැත්තේ අම්මටත් බය නැහැ. අතර නැත්තම් අම්බලන් උඩ අතන කඩේ රින්ගනවා ඊවල. හරි ප්‍රශ්න මං එනකම්. නේ? ඔයාලට තේරෙනවනේ කියන එක. නේද? මෙහෙම විදියට කරගෙන යන එක හොඳයි. ඔයාලට ට්‍රැවලින් කොස්ට් එක නැහැ. කඩ චෝරු කන්න වෙන්නේ. ඔය ටික හොඳයිනේ වාසිනේ. හරිද? ඔව් ෂෝක් ඒකනේ කියන්නේ ක්ලාස් එක සෙට් වෙලා කට්ටියට. එල එන්න. මෙතෙන්ට මේකෙදි අර කියපු අහගන්න හොඳේ. අර දැන් අපි කතා කරපු මොනවාද කොම්පොනන්ට් සංරචකවල හැසිරීම තමයි මෙතන ලක්ෂණ මෙන්න තියෙනවා. දුඩාංග නිශ්චිත හැඩයක් සහිත ස්පර්ශ කළ හැකි පරිගණක භෞතික කොටස් වේ. හයිලයිට් කරන්න යන්න එපා දෙයියෝ මේවා හරි ලේසි දේවල්. ඕනේවල් මම කියලා දෙන්නම්. ඊළඟ ස්ථිරාංග යනු පතන මාත්‍රා මතකයේ ස්ථාපිත කර පරිගණකයේ මූලික ක්‍රියාත්මක වීමට අදාළ උපදෙස්. ඒ මොනවාද කියලා දෙල්ලන් ඉස්සරහදී ජීවාංගය යන මේ අවස්ථාවේ පරිගණකය පරිශීලනය කරන පුද්ගලයා. දැන් එන්න මේ ටික අපිට වැඩන්නේ පරිගණකයේ ආරම්භ ක්‍රියාවලිය දැන් කරන එකක් නෙමෙයි. අපි ඉස්සල්ලා පාඩමට ගිහිල්ලා කොටස් ටික බලලා මේ පැත්තට එමු. ඒකට කාලය තියෙනවා. එන්න මේකත් නෙමෙයි. මෙන්න මෙතනට එන්න. ඕන වැඩි. හරිද? මෙතනට එන්න පළවෙනි තැන. අපේ මෘදුකාංග වර්ගීකරණය තමයි මේ තියෙන්නේ. අපි කරපු මෘදුකාංග වර්ගීකරණය තමයි මේ තියෙන්නේ. මේකෙදි මෙන්න මෙහෙමයි ලියන්න ඕන ඔයා බලා ගන්න. හරි? මෘදුකාංග ප්‍රධාන වශයෙන් කොටස් දෙකකට වර්ග කරන්න පුළුවන්. එකක් පද්ධති මෘදුකාංග, අනිත් එක යෙදුම් මෘදුකාංග. එතකොට ඔයාලා හොඳ බබාලා වගේ මම මේ කියන විදියට මම දෙන නෝට් එක ලියා ගන්න ඕන. හරිනේ?
මං කියන විදියට මම දෙන නෝට් එක ඔයා ලියා ගන්න ඕන පොඩ්ඩක් ඉන්න. හොඳ බබ්බාලා වගේ. රයිට් මෙන්න. හරිද? රයිට්. පද්ධති මෘදුකාංග තියෙනවනේ මෙතන. හරි. එතන තියෙනවා. ඊට පස්සේ යෙදු මෘදුකාංග මෙතන තියෙනවා. මේන මෙතන ලියා ගන්න යෙදු මෘදුකාංග වල විස්තරය. ටැග් ගාලා ලියන්න. මෙන්න මෙහෙම. ටැග් ගාලා ලියන්න. මම කියද්දි ලියා ගන්න. ටියුට් එක ඇදලා මම කොලේක හරි දාගන්න. හෙට ගිහිල්ලා ටියුට් එක අරගන්න එතනින්. හරිද? එන්න. යෙදු මෘදුකාංග වලට ලියා ගන්න මෙන්න මෙහෙම. පරිශීලකයාගේ හරිද අවශ්‍යතාවයන් මත පරිශීලකයාගේ අවශ්‍යතාවයන් මත පරිශීලකයාගේ හරි පරිශීලකයාගේ අවශ්‍යතාවයන් මත පරිශීලකයාගේ අවශ්‍යතාවයන් මත අවශ්‍යතාවයන් ඉටු කර දෙනු ලබන මෘදුකාංග යෙදූ මෘදුකාංග වේ. මේවා මෙහියුම් පද්ධතිය මත පමණක් ධාවනය වේ. මේවා මෙහෙයුම් පද්ධතිය මත පමණක් ධාවනය වේ. මේවා මෙහෙයුම් පද්ධතිය මත පමණක් ධාවනය වේ. හරිද? රයිට්. එස ඔයා එන්න අනිත් පැත්තට. ඔයන ඊට පස්සේ මෙන්න මේ පැත්තට. ඒක හරි. ඔයන ඊට පස්සේ පද්ධති මෘදුකාංග පැත්තට. මෙතන ලියා ගන්න. මේක බැලුවම එකපාරින් ඔලුවට යන්න කියලා දෙන්නේ. හරි? පද්ධති මෘදුකාංග පැත්ත දාගන්න ටක් ගාලා. මෙතන ලියන්න. හරි පරිගණක පද්ධතියේ
පරිගණක පද්ධතියේ සියලුම ක්‍රියාකාරකම් සහ සියලුම පාලනයන් සියලුම ක්‍රියාකාරකම් සහ සියලුම පාලනයන් සියලුම ක්‍රියාකාරකම් සහ සියලුම පාලනයන් පද්ධති මෘදුකාංගමකින් සිදු කරයි. පද්ධති මෘදුකාංගමකින් සිදු කරයි. පද්ධති මෘදුකාංගමකින් සිදු කරයි. මෙහි ප්‍රධානතම පද්ධති මෘදුකාංගය ලෙස මෙහියුම් පද්ධතිය හැඳින්විය හැක. ප්‍රධානතම පද්ධති මෘදුකාංගය ලෙස මෙහියුම් පද්ධතිය හැඳින්විය හැක. හරිද? මෙහියුම් පද්ධතිය හැඳින්විය හැක. හරි. ඊට මේ බලන්න මෙන්න මේ තුන මෙහෙම වෙන් කරගෙන මෙන්න මේ හරස් අතරට මෙහෙම ලියන්න. මේ එක එක නිර්වචන යටි අතට ලියන්න. යටි අතට. මේකෙත් යටි අතට. යටි අතට. දෙකේ ඩයග්‍රෑම් එක දැක්ක ගමන් ඔළුවට යන්න ඕනේ මේ කතන්දර ඔක්කොම. හරි? ටැග් ලියන්න. පළවෙනි එකට මෙහෙයුම් පද්ධතිය ලියන්න. පළවෙනි එක මෙහෙයුම් පද්ධතිය ලියන්න. දැන් මෙහෙයුම් පද්ධතිය මගින් මෙහෙයුම් පද්ධතිය මගින් පරිගණක දෘඩාංග සහ පරිශීලකයා අතර පරිගණක දෘඩාංග සහ පරිශීලකයා අතර දෘඩාංග සහ පරිශීලකයා අතර සම්බන්ධතාවයක් ඇති කරනු ලබයි. සම්බන්ධතාවයක් ඇති කරනු ලබයි. හරිද? හරි. ඊට පස්සේ ලියා ගන්න උපයෝගිතා මෘදුකාංග වලට. උපයෝගිතා මෘදුකාංග වලට යන්න ඊළඟ එක. ඊළඟ එක කියලා මෙන්න මෙතන තියෙන ඊළඟ එක. මෙන්න මෙයා. උපයෝගිතා. මේකට ලියන්න. මෙහෙයුම් පද්ධතියේ ධාවනයට
සහයෝගයක් දක්වන මෘදුකාංග සහයෝගයක් දක්වන මෘදුකාංග මෙලෙස හැඳින්වේ. මෙලෙස හැඳින්වේ. මෙලෙස හැඳින්වේ. හරි. ඊළඟට භාෂා පරිවර්තක වලට එන්න. භාෂා පරිවර්තක වලට එන්න. හරි. භාෂා පරිවර්තක වලට ලියා ගන්න. භාෂා පරිවර්තක වලට ලියන්න. හරි. ඒක ලියන්න. परिशीलक प्रभव क्रमलेख परिशीलक प्रभव क्रमलेख परिशीलक प्रभव क्रमलेख परिशीलक प्रभव क्रमलेख හරිද? යන්ත්‍ර භාෂාවන් බවට පරිශීලක ප්‍රභව ක්‍රමලේඛ යන්ත්‍ර භාෂාවන් බවට පරිවර්තනය කිරීම භාෂා පරිවර්තක වලින් සිදු කරයි. හරි? භාෂා පරිවර්තක මගින් සිදු කරයි. හරිනේ? right. දැන් ඒ ටික ඉවරයි. ඉවරයි නේද ළමයි? හරි නේද ඒ ටික? හරිනම් ඕකේ කියලා chat එකට දාන්න ටක් ගාලා මැසේජ් එකක්. හරිනම් ඕකේ කියලා මැසේජ් එකක් දාන්න ටක් ගාලා. වැඩේ කරා ඕකේ. හරි. right. okay. හරි. දැන් අපි යනවා ටියුට් එකේ ඉස්සරහට ටික යනවා. තියනවා ළමයි පළවෙනි එක පද්ධති මෘදුකාංග ගැන තමයි මුලින් උගන්වන්නේ. මොනවද මුලින් උගන්වන්නේ ඔයාලට? පද්ධති මෘදුකාංග ගැන. මේ බලන්න මුලින් උගන්වන එක. හරි? පද්ධති මෘදුකාංග. ඊට පස්සේ බලන්නකෝ පද්ධති මෘදුකාංග වල ඔයාලට උගන්වන්න තියෙනවා මුලින්ම මෙහෙයුම් පද්ධතිය ගැන. ඊට පස්සේ උපයෝගිතා මෘදුකාංග. ඊට පස්සේ භාෂා පරිවර්තක. ඊට පස්සේ යෙදුම් මෘදුකාංග. මෘදුකාංග සෙට් එක උතන ඉවරයි. ඊට පස්සේ මෙහෙයුම් පද්ධතික අවශ්‍යතාව. දැක්කද? අර ඉගෙනගත්ත පිළිවෙලට තමයි මේකෙත් යන්න තියෙන්නේ. හරිද එවනා කියන එක? ඉගෙනගත්ත පිළිවෙලට තියෙන්නේ. දැන් මේ ඉස්සර යමු එන්නකෝ. එන්න. හරි. මෙන්න. ඒ ගන්න ටියුට් එක මාත් එක්ක කියමු මේක මෙන්න මෙහෙම. පද්ධති මෘදුකාංග මෙහෙයුම් පද්ධතිය. මෙන්න මෙහෙයුම් පද්ධතිය කියනු පරිගණක දුඩාංග පරිශීලකයා අතරමැදියක ලෙස ක්‍රියා කරන මෘදුකාංගයකි. හයිලයිට් කරන්න පුතා පාඩම් කරන්න ඕන අනිවාර්යෙන්ම.
පාඩම් කළ යුතුමයි highlight කරන්න. හරි නේද? right. ඊට පස්සේ අද ගොඩක් දුරට පාඩම අරගෙන යන්නේ මොකක්ද දන්නවද? ගොඩක් කට්ටිය ටියුට් අරන් නැහැ. දැන් මේ කට්ටිය ගන්න හෙට හොව අනිද්ද ගිහින් ඉක්මනටම. මොකද අපිට පාඩම කරගෙන යන්න බෑනේ නැත්තම්. ඔයාලට තේරෙනවද කියන එක? ඒක නිසා. හරිද? අනිවාර්යෙන් ගන්න. හරි එන්නකෝ. ඇත්තරේ මෙන්න එක මෙහෙයුම් පද්ධතිය ඔපරේටින් සිස්ටම්. ඒක ගැන කතා කරා. මෙන්න තියෙනවා දුඩාංග. මම අර කිව්වේ ඔයාලට මතකද මුලින්ම? මොකද්ද කිව්වේ? පරිශීලකයාට දුඩාංගත් එක්ක ඩිරෙක්ට් ගණතුණු කරන්න බෑ. නේද? පරිශීලකයට සිද්ධ වෙනවා සොෆ්ට්වෙයාර්ස් හරහා ගණතුණු කරන්න. දැන් මේ බලන්න. මෙන්න ඉන්නවා පරිශීලකයා මෙතන. මේ ඉන්න ඩයල් එක. හරිද? අතු පාට ගමු. මෙන්න ඉන්නවා ඩයල් එක. හරිද? මැදනේ තියෙන්නේ මේ හાર્ඩ්වෙයාර්ස් ටික මේ මැද. එයාට ඩිරෙක්ට් ගණතුණු කරන්න බෑ. එක්ක පරිශීලකයා යෙදුම් මෘදුකාංගත් එක්ක එන්න ඕන. එහෙම නැත්නම් ඔපරේටින් සිස්ටම් එකත් හරහා එන්න ඕන දුඩාංග වලට. ඩිරෙක්ට් ගණතුණු කරන්න බෑ. මේවන්නේ එක හයිරයිකි එක හැදිච්ච විදිය. පද්ධති මෘදුකාංග ඔන්න කොටස් දෙකයි. කවුද? මෙහෙයුම් පද්ධතිය උපයෝගීතා. අර භාෂා පරිවර්තකයේ දෙන්න අදාළ නැති නිසා අරන්නේ. හරිද? එතකොට පද්ධති මෘදුකාංග සහ උපයෝගීතා මෘදුකාංග. මේ දෙකෙන්ම තමයි දැන් උදාහරණයක් විතර මෙහෙම ගන්නකෝ. හරිද? දැන් ස්පීකර් එකක් ගන්නකෝ පරිගණකයේ තියෙන ස්පීකර් එකක්. දැන් ස්පීකර් එකෙන් අපි සින්දුවක් ප්ලේ කරාට ස්පීකර් එක කියන්නේ හાર્ඩ්වෙයාර් එකක්. හරිද? සින්දුව ප්ලේ කරන්නේ ඇප්ලිකේෂන් සොෆ්ට්වෙයාර් එකකින්. ඒ කියන්නේ MP3 ප්ලේයර් එකක් මොකක් හරි ප්ලේයර් එකකින්. හරිද? ඒ ප්ලේයර් එක දාවණය වෙන්නේ OS එක මත. නමුත් ස්පීකර් එකෙන් සද්ද එන්නේ නැහැ. මොකද්ද ප්‍රශ්නේ? මොකද්ද ප්‍රශ්නේ? ස්පීකර් එක මේ පරිගණකේ සවුන්ඩ් ඩ්‍රයිවර්ස් දාලා නැහැ. මොනවද දාලා නැත්තේ? සවුන්ඩ් ඩ්‍රයිවර්ස් දාලා නැහැ. හරිද? සවුන්ඩ් ඩ්‍රයිවර්ස් තිබ්බ නැත්තම් මොකද වෙන්නේ? සද්ද ඇහෙන්නේ නැහැ. හරියට හાર્ඩ්වෙයාර් එක වැඩ කරන්නේ නැහැ. තේරුණාද කියන එක? එතකොට අනිවාර්යයෙන්ම මෙන්න මෙතන තියෙන උපයෝගීතා මෘදුකාංග අත්‍යවශ්‍යයි. ඇයි උපයෝගීතා අත්‍යවශ්‍ය වෙන්නේ ළමයෝ? ඇයි? හේතුව මොකද්ද මේ උපයෝගීතා අත්‍යවශ්‍ය වෙන? මේ උපයෝගීතා අත්‍යවශ්‍යයි. හේතුව උපයෝගීතා මෘදුකාංග වලින් තමයි පරිගණකයේ දුඩාංග ඔපරේටින් සිස්ටම් එකත් එක්ක හරියට ප්ලග් කරවන්නේ මෙහෙම. මෙහෙම ප්ලග් කරවන්නේ කවුද? පරිගණකයේ ඔපරේටින් සිස්ටම් එකත් එක්ක දුඩාංග ටික මෙහෙම ප්ලග් කරවන්නේ කවුද? මේ උපයෝගීතා මෘදුකාංග. හරි. තේරුණාද කියන එක? උපයෝගීතා මෘදුකාංග නැත්තම් ඔපරේටින් සිස්ටම් එකටත් බෑ හાર્ඩ්වෙයාර් එක ගණතුණු කරන්න. උදාහරණයක් වීඩියෝ ඩ්‍රයිවර්ස් දාලා නැත්තම් ස්ක්‍රීන් එකේ වීඩියෝ බලන්න බෑ. ලැග් වෙනවා. සවුන්ඩ් ඩ්‍රයිවර්ස් දාලා නැත්තම් ස්පීකර් වලින් සවුන්ඩ්ස් අහන්න බෑ. ඔය වගේ ප්‍රශ්න ටිකක් තියෙනවනේ. වර්ධනය ඔය වගේ ප්‍රශ්න ටිකක් තියෙනවා. එතකොට හොඳට බලන්න දෘඩාංගත් එක්ක මෘදුක මේ මෙහෙයුම් පද්ධතියට උනත් ගණදුණු කරනවා නම් ඉන්න ඕන එකම එක්කෙනා කවුද? උපයෝගීතා. ඒ මැද ඉන්නේ මැද. පැහැදිලි කියන එක. එතකොට පරිශීලකයා ගණදුණු කරන්නේ දෙන්නෙක් එක්කයි පුළුවන්. කවුද? පැතරොම්පත් එහෙම නැත්නම් සෝරි පැතරොම්පත් නෙවෙයි. උපයෝගී යෙදුම් මෘදුකාංග එහෙම නැත්නම් මෙහෙයුම් පද්ධතිය. ඔය දෙක. එතකොට පද්ධති මෘදුකාංග වල උපයෝගීතාවත් එක්ක ගණදුණු කරන්නේ නැහැ පරිශීලකයා. ඕකේ හයිරාකි එක මෙහෙම අදින්නේ. මම අදින්නම් ඔයාලට. හරිද? මෙහෙම. මෙන්න ඉන්නවා යූසර්. යූසර්. හරිද යූසර්? ඊට පස්සේ මෙන්න මෙතන තියෙනවා යූසර්. මෙන්න මෙතන තියෙනවා ඇප්ලිකේෂන් සොෆ්ට්වෙයාර්ස්. ඇප්ලිකේෂන්. හරිද? මෙන්න මෙතන තියෙනවා ඔපරේටින් සිස්ටම් එක. මෙන්න මෙතන තියෙනවා යුටිලිටි. මෙන්න මෙතන තියෙනවා හાર્ඩ්වෙයාර්. හරිද? හැබැයි පරිශීලකයට ගණතුණු කරන්න පුළුවන් මෙන්න මේ ලේයර් දෙකට විතරයි. එක්කෝ මෙන්න මෙයත් එක්ක ගණතුණු කරන්න පුළුවන්. කාත් එක්කද? ඇප්ලිකේෂන් එක. එහෙම නැත්නම් OS එකත් එක්ක මේ ලේයර් එකත් එක්ක ගණතුණු කරන්න පුළුවන්.
තේරුණා ඉගෙන එක. එක මේ ලේයර් එකත් එක්ක නැත්තම් මේ ලේයර් එකත් එක්ක. ওই දෙකත් එක්ක විතරයි. මෙයාට ගණතුරු කරන්න පුළුවන්. මෙතනින් පල්ලෙහාට යන්න පුළුවන්ද? මෙතනින් පල්ලෙහාට යන්න බෑ යූසර්ට. තර කියන එක එතකොට හાર્ඩ්වෙයානේ මෙතන තියෙන්නේ. හાર્ඩ්වෙයා ධාවනය කරවන්න නම් OS එකත් එක්ක කවුද අනිවාර්යෙන් ඉන්න ඕන? උපයෝගිතා මෘදුකාංග අත්‍යවශ්‍යයි. අනිවාර්යෙන් මෙතන උපයෝගිතා ඕනමයි. නැත්තම් වැඩ කරනවද? වැඩ කරන්නේ නැහැ. තේරුණා නම් අත මේ chat එකට දාන්න. තේරුණා නම් chat එකට දාන්න ටක් ගාලා. ඕකේ හරි very good. මේ ටික ඇඳ ගන්න ටක් ගාලා මෙතන. මේ ටික ඇඳ ගන්න. ලස්සනට ඇඳ ගන්න මෙතන. very good. තේරලා තියෙන්නේ. very good. හරි ටක් ගාලා ඇඳ ගන්න. හරිද? ඉවරයිද ළමයි? මොකද තත්ත්වය? අවසන්ද? ඉවරයි නේද? ඉවරයි නම් chat එකට දාන්න. ඉවරයි නම් chat එකට දාන්න. ඕකේ හරි. දැන් එන්න මේ පැත්ත. දැන් චූටි බබාලා ටික
ඔයාලා මෙහෙයුම් පද්ධතිය මෙන්න මේ විදියට අපි හඳුනා ගත්තා. රයිට්. දැන් ඉස්සරහට යනවා. දැන් තියෙන උපයෝගිතා මෘදුකාංග ගැන පැහැදිලි කරන්න. පැහැදිලි කියන්නේ උපයෝගිතා මෘදුකාංග. දැන් පොඩි වැඩක් තියෙනවා. පොඩි ප්‍රශ්නයක්. මොකක්ද ගැටලුව? පාඩම මෙතනින් ඉස්සරහට කරන්න පන්තියෙන් භාගයක් විතර ළමයි ටියුට්ස් අරගෙන නැහැ. ඒතකොට මේකේ තියෙනවා ළමයි මේවා හඳුන්වලා දීලා මේ හැමදැනම විස්තර ලියලා ගොඩක් කතන්දරයක් කරන්න. පැහැදිලි කියන එක. අද ක්ලාස් එක මේ අපි පටන් ගත්තේ 9ටනේ. එතකොට මම බලාපොරොත්තු වුණා 10 මාරණකම් තමයි කරන්න බලාපොරොත්තු වෙන්නේ. 11 වෙනකම් කරාට ප්‍රශ්නයක් නැද්ද? ලබන සතියේ මොකක්ද අදහස ඔයාගේ? නිදිමත එයිද? කවන්නේ නැද්ද? ළමයි මට කියන්න පොඩ්ඩක් chat එකට දාන්න. මේ අද මම මෙතනින් නවත්තනවා. මොකක්ද දන්නවද? මට ප්‍රවේශයක් ගන්න විතරයි වුණේ. මොකද භාගයට භාගයක් ටියුට්ස් අරන් නැහැනේ. ඉක්මනට ගන්න ටියුට්ස් ටික පාඩම කරගෙන යන්න ඕන නිසා. හරිද?